Hello, welcome to my YouTube channel. ඔබ කාන්තාවක් නම් වැදගත් කාන්තාවක් වෙන්න මෙන්න මෙහෙමයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා පහලින් තියෙන bell අකුරත් අනිවාර්යයෙන්ම click කරන්න. එතකොට මගේ වැදගත් වීඩියෝ ඔයාලට ඉක්මනින්ම නරඹන්න පුළුවන්. ඔබ කාන්තාවක් නම් ලස්සන වීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. රිස්පෙක්ට් ලැබෙන, කොන්ෆිඩන්ට් තියෙන, වැලියු එකක් තියෙන වැදගත් කාන්තාවක් වෙන්න ඕන. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් ඔයාව next level එකට ගන්න පුළුවන් powerful habits 7ක් ගැන. වැදගත් කාන්තාවක් වෙන්න තියෙන්න ඕන දේ තමයි self respect එක. ඔයාට ඔයාගේ වැලියු එක තේරෙන්න ඕන. කවුරු හරි respect නැතුව කතා කරොත් ඔයා ඒකට treat කරන්න යන්න එපා. no කියන්න බය වෙන්න එපා. remember අනිත් අය ඔයාට treat කරන විදිහට ඔයා allow කරන එක මතයි. confident වෙන කාන්තාවක් වෙන්න ඕන. ඕනම තැනක ඕනම වැඩක් කරන්න පුළුවන් confident එකක් තියෙන කාන්තාවක් වෙන්න ඕන. allowed වෙන්න ඕනේ නැහැ. calm confident එකක් තිබ්බහම හරි. ඒ වගේම eye contact එක maintain කරන්න. fake confident නෙවෙයි real confident එක එන්නේ self love වලින් තමයි. number 3 තමයි growth mindset. වැදගත් කාන්තාවක් හැමදාම grow වෙන්න ඕන. අනිවාර්යයෙන්ම book එකක් කියවන්න, new skill එකක් ඉගෙන ගන්න, තමන්ම improve කරන්න පුළුවන් daily මොකක් හරි effort එකක් දෙන්න. ඊළඟ එක තමයි self care. self care කියනකොට ගෙදරදී වුණත් ඔයාලට මේ දේ කරගන්න පුළුවන්. ඔයා mainlyම skin, hair, body care එකක් කරන්න. ඔයාට මේක ගෙදර තියෙනවා කරගන්න පුළුවන්. emotion control. වැදගත් කාන්තාවක් වෙන නම් emotion control. ඒ කියන්නේ හැඟීම් පාලනය කියන එක ඉතාම වැදගත් ස්කිල් එකක්. මේකට මම ඔයාලට ටිප්ස් ටිකක් දෙන්නම්. හිතට එන හැම හැඟීමක්ම හඳුනා ගන්න. කේන්තියද, දුකද, බයද ඒක හඳුනාගත්තාම control කරගන්න ලේසියි. ඒ වගේම overthink කරන්න යන්න එපා. මේක හරිද, වැරදිද, මේක ඇත්තටම වැදගත්ද කියලා වැඩි හිතන්න යන්න එපා. කේන්තියෙන් කතා කරන්න යන්නත් එපා. තමන්ට ටයිම් එකක් වෙන් කරගන්න. ඊළඟ එක තමයි කමියුනිකේෂන් එක. වැදගත් කාන්තාවක් වෙන්න සංනිවේදනය කියන එක ඉමෝෂනල් කන්ට්‍රෝල් එක වගේම අත්‍යවශ්‍යම ස්කිල් එකක්. ඔයා හොඳට අහන්න. ඔයා කතා කරනවට වඩා අහන් ඉන්න එක තමයි වැදගත්ම. clear and simple වෙලා කතා කරන්න. අවුල් කරගන්නේ නැතුව simple විදියට කතා කරන්න. body language එක ගැන අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම eye contact එක, smile එක, face එක මේ පිළිබඳ චුට්ටක් අවධානය යොමු කරන්න. calm tone එකක් use කරන්න. වැදගත් කාන්තාවක් අනිවාර්යයෙන්ම standard වෙන්න ඕන. හැඟීම් පාලනය, හොඳ සංවේදනය, ගෞරවයෙන් හැසිරෙන්න, එතකොට ස්වයං විශ්වාසය සහ self respect මේවා තියෙනවන්න ඕන අනිවාර්යයෙන්ම වැදගත් කාන්තාවකට. අවසානයේ මට කියන්න තියෙන්නේ වැදගත් කාන්තාවක් වෙන්න perfect වෙන්න ඕනෙම නැහැ. grow වෙන්න, respect කරන්න, love කරන්න, ඔයාටම self love කරන්න, ලෝකයාම ඔයාට respect කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ තවත් බලන්න, like කරන්න, comment කරන්න, ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් අදට ගිහින් යන්න. bye.